හිනිදුම කල්වාරිය. හිනිදුම කල්වාරි පුදබිම පිළිබඳව සවිස්තරාත්මක වැඩසටහනක් අපගේ YouTube නාලිකාව ඔස්සේ මීට පෙර අපි ඔබ වෙනුවෙන් ගෙනාවා. ඒක ලින්ක් එකත් මේ සමග ඔබට දක්වන්න. මේ ඔබ දකින්නේ මේ වසරේ හිනිදුම කල්වාරි පුදබිමේ කල්වාරි උත්සවය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය වී ඇති අයුරුයි. අපි කල්වාරි පුදබිමට යනකොට හැම අවුරුද්දකම වගේම මෙවරත් පුදබිම කල්වාරි උත්සවය වෙනුවෙන් සංවිධානය කොට තිබුණා. ඒ වගේම විශේෂයෙන් සෑම සතියන්තයකම විශේෂ දේව මෙහෙයන් සහ සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් කිතුණු කතෝලික බැතිමතුන් මේ කල්වාරි පුදබිමට කල්වාරි සමයේදී පැමිණෙනවා. කීතවත් කරමින් කතෝලිකයන් සමරන දුක් ප්‍රාප්ති සමය තමන්ගේ ආගමට අනුව ජීවත් වෙමින් කතෝලිකයන් කිතුණුවන් මේ පුදබිමට පැමිණෙනවා. එදා කුරුසිය දරාගෙන කුරුසකන්ද තරණය කළ යේසුස් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ එම ගමනේ විවිධ අවස්ථාවන් මේ කල්වාරි පුදබිමේ කල්වාරි කන්ද නගින බැතිමතුන්ට දැක බලා ගන්නට පුළුවන්. අපි මේ වැඩසටහන වෙනුවෙන් යන දවසේදීත් දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් බොහෝ වැඩසටහන් රසක් සංවිධානය කර තිබුණු දවසක්. ද්‍රවිඩ ජනතාව බහුලව මේ දවසේදී අපිට දකින්නට ලැබුණා. රාත්‍රී දේව මෙහෙයන්, ඒ වගේම විශේෂ ගීතිකා වැඩසටහන් සහ විශේෂ දේශනාවන් මේ පුදබිමේදී සෑම සතියන්තයකම සංවිධානය කර තිබෙනවා. කල්වාරි පුදබිම වඳින්නට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කල්වාරි දේවස්ථානයේ සහ ඒ අවට බොහෝ නවාතැන් පහසුකම් ලබා ගන්නට හැකියාව තිබෙනවා. දේවස්ථානයේ නවාතන් ගැනීම වෙනුවෙන් සම්පූර්ණ නොමිලේ ශාලාවන් බැතිමතුන් වෙනුවෙන් වෙන්කොට තිබෙනවා. මීට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ නිවාසවලත් පැමිණෙන බැතිමතුන්ට ඉඩ පහසුකම් ලබා දීමේ කටයුතු සිදු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයට ආවේනික කෘෂිකර්මාන්තයෙන් උපයා ගන්නා දේවල්, කිතුල් පැණි, කිතුල් හකුරු ආදී දේවල් වගේම වනාන්තරයෙන් මේ ජනතාව සොයා ගන්නා දේවල්, අලෙවි කරන අලෙවිසැල්, ඒ වගේම විවිධ විසිතුරු භාණ්ඩ අලෙවිසැල් පුදබිම ආශ්‍රිතව දක්නට ලැබෙනවා. කිතුණු කතෝලික ඔබටත් අන්‍යාගමික සැමටත් පැමිණ මේ සුන්දරත්වය විඳ ගන්නට අපි ආරාධනා කරනවා. ඒ වගේම පුදබිම වන්දනාවෙන් අනතුරුව මේ අවට පරිසරයේ තිබෙන සුනිමල දියදහරක පහස විඳ ගන්නටත් ඔබට හැකියාව තිබෙනවා. එවන් විසිතුරු විචිත්‍රවත් ස්ථාන රසක් මේ දේවස්ථානය අවට දක්නට ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ මේ පුදබිම හරහා ගලා යන ගින්ගඟ ඉතා බියකරවේ. ඒ නිසා කිසිම මොහොතක ගින්ගඟේ දිය නෑමට උත්සාහ නොකරන ලෙසට ඔබට නැවත සිහිපත් කරන්නට කැමතියි.